සිදුනාටම යේසු පිහිටයි. අද දවසේ මම කතා කරන මාතෘකාව ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ. මේ මාතෘකාව ගත්තොත් අපි දන්නවා බයිබල් පද විශාල ප්‍රමාණයක් බයිබලයේ තියෙනවා මේ සම්බන්ධව. මම පළවෙනිකට ගන්නම් හබක්කුක් 2:4b කොටස. මෙතන කියනවා ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත් වන්නේ යයි කීසේක. නැවතත් රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 කියනවා කුමක් හේින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යයි ලියා තිබෙන ලෙස මෙතන කියනවා කුමක් හේින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යයි ලියා තිබෙන ලෙස. ඒ කියන්නේ අතම මේ පරණ කිවිසුමේ කොටස් මේක ලියා තිබෙන බව තමයි රෝම පොතේ කියන්නේ. ඊටාම වැදගත් අවස්ථාවක් ලියා තිබෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා ලිවිල්ලක් ගැන තමයි මෙතන රෝම 1:17 කියන්නේ. නැවතත් අපි බලුවොත් ගලාති 3:11 B හරිය මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරුණකටගෙන ජීවත් වන්නේය. ගලාති පොතේ දෙවියන් වහන්සේ නැවතත් කියනවා පෞල්තුමා කරුණකටගෙන ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා. ඒ වගේම හෙබ්‍රේය පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදේ දෙවියන් වහන්සේ නැවතත් මෙසේ කියනවා පෞල් කරුණකටගෙන ඉතින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ. මෙතන විශේෂණ පදයක් පාවිච්චි කරලා තිනවා මාගේ ධර්මිෂ්ඨයා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨයා. පොඩි විශේෂණ පදයකට දාලා තිනවා හෙබ්‍රේය පොතේ. එලෙසම හෙබ්‍රේය 11 වෙනි පරිච්ඡේදයේ ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයෝ යනුවෙන් පරිච්ඡේදයක්ම තිබෙනවා. මේ ආරම්භ වෙන්නේ ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය. නොදන්නා දේවල් ගැන ඔප්පුවය. දැන් ඇදහිල්ල පොඩ්ඩක් විස්තර කරනවා. අපිට ඔප්පුවක් ලැබුණොත් අපි දන්නවා අපේ දෙමෝපිය විශේෂයෙන් දුන්නොත් අපි දන්නවා මේකට ඉඩමක් තියෙනවා කියලා. ඒ වගේ ඇදහිල්ල කියන්නේ අපිට ඔප්පුවක් වගේ දෙයක්. සමහරවිට අපි ඉඩමට නොගිහින් තියෙන්න පුළුවන්. ඒත් අපි විශ්වාස කරන තාත්තා මේ ඔප්පුව දුන්නේ හින්දා අපිට මේ ඉඩම අයිතියි කියලා. කවදා හරි අපි ඉඩම බලන්න ගියොත් අපිට පේනවා මේ ඇත්තට මේ ඉඩම තියෙන බව. ඇදහිල්ල කියන්නේ මේ ඔප්පුවක් වැනි දෙයක්. මේක ඔයගොල්ලෝ හොඳට හිතර ගන්න. ඔයගොල්ලෝ හෙබ්‍රේය 11:32 වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. ගිඩියොන්ද, බාරක්ද, සැම්සොන්ද, යොප්තාද, දාවිද්ද, සාමුවෙල්ද ප්‍රොපේතවරුද ගැන කියන්ට කල් මදිය. ඔහු ඇදහිල්ලෙන් රාජ්‍ය නැටත් කළෝය. ධර්මිෂ්ඨකම් කළෝය. පොරොන්දු ලබාගත්තෝය. සිංහයන්ගේ මුඛ පියවෝය. ගින්නේ උෂ්ණය නිවෝය. කඩු මොහතින් ගැලවුණෝය. දුරලොව සිට ශක්තිමත් කරන ලැබුවෝය. යුද්ධෙහි බල සම්පන්න වූයෝය. අන්‍ය සේනාවක් පන්නා දැමුවෝය. ඒ වගේම 2 කොරින්ති 5:7 මෙහෙම කියනවා මක්නිසාද අපි හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහිීමෙන්ය. නැවතත් අපි හෙබ්‍රේය 11:6 බැලුවොත් නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්න නොපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙක් බවත් විශ්වාස කරන්න ඕනෑ. මම යේසුස් වහන්සේ පිළිගත්තේ 1994 4 මාසේ වගේ. මම දවසක් මෝටර් බයික් එකේ යද්දී 3 වෙනි ගියර් එකට වැටෙන්න නැතුව ගියා. ඉතින් මේ කාලේ එක්ක එක්සෑම් එක ළඟයි එහෙම නැත්නම් බිසි කාල පරිච්ඡේදය. මම ඒ වෙලාවේ යාංචා කරා මේ වීල් එක හරියට වැඩ කරන්න කියලා. ඉතින් මේ හාස්කම ඒ වෙලාවේ සිද්ධ වුණා. ඒ වෙලාවේ මම ස්ටාර්ට් කරලා 3 වෙනි ගියර් එකට දැම්ම. බයිසිකලේ සාමාන්‍ය පරිදි දුවන්න පුළුවන්. 3 වෙනි ගියර් එකට දාන්න බැරුව ගොඩාක් වෙලා එතන ඉඳලා තමයි මේ යාච්චා කරේ. කුඩා යාච්චා. සමහරවිට හිතන්න පුළුවන් මේක ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් කියලා. මේ හොඳටම තේරුණා මේක කාලෙක ඉඳන් මේ 3 වෙනි ගියර් එකේ පොඩි සද්දයක් තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ අපේ යාච්චාවලට උන්වහන්සේ පිළිතුරු දුන්නා. මම ඇදහිල්ලෙන් විශ්වාසයෙන් දිගටම මේ බයිසිකලේ දුවන්න මට පුළුවන් වුණා. 3rd ගියර් එක දෙවියන් වහන්සේ තමයි රිපෙයාර් කරේ. මේ වගේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් පළවෙනි උත්තරේ හැටියට දෙවියන් වහන්සේව සොයන්න. ඉතින් පස්සේ තමයි අපි හිතන්න ඕනේ දෙවනි ක්‍රමයක් අවශ්‍යද කියලා.
අපි සමහරවිට අපි ප්‍රශ්නයක් අහලා ඇති ඉස්ලාම හොයන්නේ වෛද්‍යවරයාගේ උත්තරේ නැත්නම් බාස්ගේ උත්තරේ. ඉතින් ඊට පෙර අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වෙයි කියලා. දේව වචනේ රෝම පොතේ නැවතත් කියනවා 6 වෙනි පරිච්ඡේදයේ 22 දැන් නුඹලා පාපයෙන් නිදහස් කරන ලදුව දෙවියන් වහන්සේගේ දාසයෝ වී ශුද්ධකම සඳහා පළදරන්න ඕය. මෙතන ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ slaves කියලා. slaves කියන්නේ අපි උන්වහන්සේගේ වහල්ලු. වහලා දාසට වඩා ගොඩාක් පහළයි. ඔයගොල්ලෝ දන්නවා වහල්ලු ඔවුන්ට අයිතියක් නැහැ අසන්න නැතුව කිසි දෙයක් කරන්න. ඉතින් මේ බයිබලයේ අපිට උගන්වන්නේ අපි යේසුස් වහන්සේව අපි ස්වාමීන් වහන්සේට පිළිගත්තට පස්සේ අපි උන්වහන්සේගේ වචනයට කීකරු විය යුතුයි. උන්වහන්සේගේ හඬ ඇසිය යුතුයි. අත වශයෙන්ම කියනවා අපි සෑම දෙයක් කරද්දී උන්වහන්සේගෙන් පළමු කොට ඇසිය යුතුයි. අපි දකිනවා ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශයට යද්දී ඔවුන්ට මෙහෙම දේවල් කිව්වා. බැරි වෙලාවකත් ඒ ගිනි ටැඹ හෝ ඒ වලාටැඹ නැවතුනොත් ඔවුන් නවතින්න ඕනේ. ඔවුන් ගියේ දෙවියන් වහන්සේගේ අනුදුරු මෑතුව තමයි ඉදිරියට ගියේ. ඒ වගේම ඔවුන්ට කණ්ඩ සිදුනේ මන්න. ඒ වගේම මෝසෙස් කියන පරිදි තමයි ඔවුන් ඉදිරියට ගියේ. මෝසෙස් දෙවියන් වහන්සේ පාවිච්චි කරා ඔවුන් පාලනය කරන්න. ඉතින් මේ වගේ අපි දෙවියන් වහන්සේ පිළිගත්තට පස්සේ අපේ ජීවිතය අපි සකසාගත යුතුයි. මේ දෙවියන් වහන්සේගේ හඬ අසමින් ජීවත් වෙන්න. මෙතනදී ඇදහිල්ල විශාල ප්‍රමාණයක් අපේ ජීවිතේට බලපානවා. පළමුවට අපිට හිතෙන්න පුළුවන් අපිට දෙවියන් වහන්සේගේ හඬ හරියට ඇසෙයිද? දෙවැනිව අපිට හිතන්න පුළුවන් වැරදුනොත් මොකද්ද කරන්නේ? තුන්වෙනිව අපිට හිතන්න පුළුවන් වැරදුනාට පස්සේ අනිත් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. ස්වාමි පුරුෂයාගේ ආර්යාවගෙන් තරුවන්ගෙන් බැනුම් අහන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? ඉතින් මේ අවස්ථා සියල්ලටම උත්තර දේව වචනේ තිබෙනවා. රෝම 10:17 මෙසේ කියනවා මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනෙන් ඇසීමද පැමිණෙන්නේය. King James කියන බයිබලයේ මෙසේ කියනවා so then faith come by hearing and hearing by the word of God. ඉංග්‍රීසි බයිබලයේ පැහැදිලිව කියනවා දේව වචනේ ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙනවා කියලා. තවද රෝම 8:28 මෙසේ දේව වචනේ කියනවා. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැදවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. සමහරවිට අපි දෙවියන් වහන්සේගේ වචනය අපිට හරියට ඇහෙන්නේ නැතුව හඬ වැරදිට ඇහිලා අපිට වැරදුනොත් දෙවියන් වහන්සේට පුළුවන් ඒ දේවල් වාසියට හරවන්න. ඒකයි කිතුණාට තියෙන වාසිය. ක්‍රියා 21 11 වෙනි පරිච්ඡේදයේ පාවුල්ට කියනවා අගපස් කියන ප්‍රපේතවරයා යෙරුසලමේදී ඔහුව දන්වැල් වලින් බැඳලා අන්‍ය ජාතිකයන්ට පාවා දෙනවා කියලා ඔහු අනාගත වාක්‍යයක් කියනවා. එවිට ඔහු වටේ හිටපු අය කියනවා ඔහුට යෙරුසලමට යන්න එපා කියලා ඔහුට බල කරනවා. හැබැයි මේ කීම පාවුල් අහන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ පාවුල්ට කියනවා යෙරුසලමට යන්න කියලා. පාවුල් යෙරුසලමට යනවා. ඔහුව දන්වැල් වලින් අත්පා බඳිනවා. හැබැයි ඔහු බලවත් ලෙස සුභාරංචිය ප්‍රකාශ කරනවා මේ රජවරුන්ට රෝම අධිරාජ්‍යයට ඒ වගේම මිනිස්යන්ට ඔහු නොමිලේ තමයි ඒ නැව්වල යන්නේ. නැව්වලදී ඔහුට එක එක තැන්වලට ඔහුට යන්න පුළුවන් වෙනවා. ඔහු මේච්චන්ට පවා සුභාරංචිය දේශනා කරන්න පුළුවන් වෙනවා ඔහුට යම්කිසි අන්දමකින් මේ හරහා. ඔහුට මාර්ගයක් සැකසෙනවා මේ වැරදුන තැන දෙවියන් වහන්සේ හොඳ අතර හරවපු මොහොතක් තමයි මේ පවුල්ගේ ඒ සුභාරංචි සේවයේ ගමන. මම අවුරුදු ගාණක් වැඩ කරේ සමහරවිට ටීම් එකක් එක්ක මේස පහක ළඟ ඉන්නේ. එහෙම නැත්නම් කාමර වැඩ කරන්න පුළුවන්. හැබැයි කට්ටියත් එක්ක වැඩ කරද්දී ගොඩක් වෙලාවට කට්ටිය පුටු තිබුණේ එක ළඟ. සමහර වෙලාවට කාමර වැඩ කරා. හැබැයි මට එක කාලයකදී මට අවශ්‍ය වුණා මේ ලොකු කාමරයක් අවශ්‍ය නැහැ යම්කිසි හේතුවක් මත. කාමරේ වහලා තියෙන කාමරයක් තනියම එතන ඉන්න මට. ඒ වගේම මට වාහනේ පාස් කරන ගරාජ් එකක් අවශ්‍ය වුණා යම්කිසි හේතු කාරණයක් මත. ඒ වගේම මට අවශ්‍ය වුණා වැඩි මිනිස්සු ගැවසෙන්නේ නැති ඔෆිස් එකක වැඩ කරන්න. ඒ වගේම මට අවශ්‍ය වුණා
යම්කිසි වෙලාවකට පොඩි විවේකයක් අරන් වැඩ කරන්න. ඉතින් මට එක අවස්ථාවකදී මම නොහිතු විදිහකට මට වැඩ කරන ස්ථානයක් හම්බුණා. කවදාවත් ඒ කාලෙදී මේ මිනිස්සුන්ට ඒ වගේ වැඩ කරන ස්ථානයක් හම්බ වීම සමහරලාට හිතා ගන්න බැරි දෙයක්. ඉතින් මට හම්බුණා ලොකු කාමරයක් තිබෙන ඔෆිස් එකක්, වාහනේ පාක් කරන්න ස්ථානයක්. ඒ වගේම කැන්ටින් දෙකක් තිබෙන ඔය ස්ථානයේ විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. මට අවශ්‍ය වෙලාවට එහාට මෙහාට යන්න. ඒ වගේම මම ඉන්න බිල්ඩින් ඒරියා එකේ අඩි 100යි වගේ වට ප්‍රමාණය තියෙන බිල්ඩින් එකක්. කවුරුත් නැහැ, දෙතුන් දෙනා ඉන්නේ. එතන පහසුයි. කෑම කාමරයක් එහා පැත්තේ තියෙනවා. ඒ වගේම වැඩ කරන ස්ථානයේ අවශ්‍ය වෙලාවට විවේකයක් ගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට මට අවශ්‍ය විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම පහසුකම් සහිත ස්ථානයක් දෙවියන් වහන්සේ ඒ වෙලාවේ මට සකසලා දුන්නා. ඒ වගේ මේ එක උදාහරණයක් විතරයි මම ගන්නෙ. ඒ වගේ මට එක කාලයකදී මට අවශ්‍ය වුණා පඩිය 3 ගුණයක් විතර වැඩි ස්ථානයක් අවශ්‍ය වුණා. ඉතින් ඒ වෙලාවේ දෙවියන් වහන්සේ මාව ඒ වගේ ස්ථානයකට මාව යොමු කරා. ඉතින් ඒ වගේ දෙවියන් වහන්සේ අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ස්ථානයට උන්වහන්සේ අපි යොමු කරනවා. එක කාලයකදී මට ඕන දවසට පැය 2ක් විතර වැඩ කරලා ඉතුරු වෙලාව මට මගේ අනිත් වැඩ කරගන්න අවශ්‍ය කාලයක්. ඉතින් මේ කාලේදී දෙවියන් වහන්සේ මට වැඩ කරන්න උනේ පැය කීපයයි. ඉතින් මට අනිත් කාලේ මට අවශ්‍ය නැහැ වැඩ කරන්න. ඒ වගේ මට දෙවියන් වහන්සේ මගේ විශ්වාසයට ඇදහිල්ලට උන්වහන්සේ ඒ වගේ උන්වහන්සේ ක්‍රියා කරලා තියෙනවා. ඉතින් අපිත් ඇදහිල්ලෙන් ඒ ආශිර්වාද භුක්ති විඳලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ බලවත්, උන්වහන්සේට පුළුවන් අපිට අපේ ඇදහිල්ල අනුව උන්වහන්සේට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේ මට සමහර ඇදහිල්ලේ පියවරවල් ගන්න සිදු වුණ අවස්ථා කීපයක් තියෙනවා. අවස්ථා කීපයක මම වැඩ කරන්නේ නැතුව මම ගෙදර සිටමින් සේවය කරන්න මට අවස්ථාවන් ලැබුණා. මේ වගේ ඇදහිල්ලේ පියවරක් ගද්දි සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අපිට කොහොමද දෙවියන් සැපයීමේ ඉන්නේ, නැත්නම් අපි මේක දෙවියන් වහන්සේගේ හරි ඉරදරව්වක්ද, මට සේවයද, මට මේ කාලේ කරන්න අවශ්‍යද සේවය. ඒ වගේ සමහරවිට අපිට එක එක දේවල් මනසට එන්න පුළුවන් මේ වගේ අවස්ථාවකදී. අපේ අවශ්‍යතාව දෙවියන් වහන්සේ සපයයිද, ඒ වගේ සමහරවිට අපිට ගැටලු සහගත දේවල් අපේ හිතේ එන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථා කීපයකට මම මුල් පාලා තියෙනවා. හැබැයි හැම අවස්ථාවකදීම මම මේවා වැඩ කරන්නේ නැතුව සේවයන් වල යෙදෙද්දී උන්වහන්සේ නැවත මට අවශ්‍ය වෙලාවට අවශ්‍ය වැඩ කරන ස්ථාන මට නැවත ලබා දීලා තිබෙනවා. සමහරවිට ඊට වඩා උසස් වැඩ කරන ස්ථානයක්, එහෙම නැත්නම් හොඳ වැඩ කරන වාතාවරණයක්, එහෙම නැත්නම් ඊට වඩා ආශිර්වාදමත් වැඩ කරන ස්ථානයක් උන්වහන්සේ මට ලබා දීලා තියෙනවා. ඉතින් අපි සමහරවිට මේ වගේ වැඩකට ඇදහිල්ලෙන් පියවර ගන්න ඕනේ. මම දන්නවා අපි සමහරවිට වැඩ කරන්නේ නැතුව සම්පූර්ණ සේවය කරද්දී අපිට සැපයීම කොහෙන්ද එන්නේ කියලා අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් නැත්නම් ප්‍රශ්න නගන හිතට එන වෙලාවක් වෙන්න පුළුවන් මේ අවස්ථාව. ඒ ඇදහිල්ලට උන්වහන්සේ ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. උන්වහන්සේ අපි සමහරවිට අපි හිතමු පුළුවන් මේක වැරදි තීරණයක්ද ගත්තේ මේ සේවය කරලා අපිට දෙවියන් වහන්සේ තුල කොහොමද අපි ජීවත් වෙන්නේ? ඒ උන්වහන්සේ සියල්ල යහපතට හරවලා උන්වහන්සේගේ කාර්ය උන්වහන්සේ අපිව බලාගෙන රැක බලාගෙන තිබෙනවා සෑම අවස්ථාවකම. ඒ වගේම තව දෙයක් ඇදහිල්ලෙන් අපි ගත්ත පියවරවල් කීපයක් මම සඳහන් කරන්න කැමතියි. පුතාව පාසලට දාන මොහොතේ අපිට තිබුණේ නිදහස් සභාවක මේ බෞතිස්ම සහතිකයක්. මේ රද්දොළ ප්‍රදේශයේ නිදහස් සභාවක. හැබැයි අපි ගියේ කොළඹ ප්‍රදේශයේ සභාවකට. එතකොට මම මේ අපි ගිහින් මම ගිහින් කතා කරද්දී මම කිව්වා මෙයා අපි මේ ડોකියුමන්ට්ස් අපි බාර දෙද්දී මම කිව්වා අපි නිදහස් සභාවකට යන්නේ, කැරිස්මැටික් චර්ච් එකට යන්නේ, අපේ ළමයාව ගන්න හැකියාවක් තියෙනවා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ, ඇප්ලිකේෂන් එකකට බාර දෙන්න කියලා. ඒ වෙලාවේදී අපි පුතාට වෙන කිසිම ඉස්කෝලයකට අපි ඇප්ලිකේෂන්ස් දාලා තිබුණේ නෑ. මේ කතෝලික පාසලට විතරයි අපි ඇප්ලිකේෂන් දැම්මේ. අපි ඒ වෙලාවේ ලොකු ඇදහිල්ලේ පියවරක් ගත්තේ. අපිට වෙන යවන්න පාසලක් අපිට ඔළුවේ තිබුණෙත් නෑ. වෙන කිසිම ප්ලෑන් එකක් අපිට තිබුණේ නැහැ ඒ වෙලාවේ. සාමාන්‍ය පාසල් ඉන්ටර්විව් තියෙන දෙසැම්බර් මාසේ. අපි බය වුණේ නැහැ කියන්නේ නැහැ. මොකද ඒක දෙසැම්බර් මාසේ තව පාසලකට දානවා නම් තවත් කාලයක් යනවා. ඒත් අපි ඇදහිල්ලෙන් විශ්වාසයෙන් හිටියා මේ ඉන්ටර්විව් දවස් එනකන් උන්වහන්සේ යම් කිසි හාස්කමක් ළමයට කරයි කියලා. ඒ වගේම අපේ ඇදහිල්ලට දෙවියන් වහන්සේ පිළිතුරු දීලා කිසිම ප්‍රශ්නයක් නැතුව පුතාවෙම කසලික පාසලට දබා ගන්න අපිට
ප්‍රශ්නයක් නැතුව අවස්ථාව ලැබුණා. ඉතින් දෙවියන් වහන්සේට මේ වෙලාවේ ගැන මම ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ විශ්වාසයෙන් සිටිනවා අපේ ඇදහිල්ලට ප්‍රතික්‍රියා දක්වන පිණිස. ශලෝමිය පාසලට දාද්දී අපේ එක ඉන්ටර්විව් එකකින් අපිව ෆේල් වුණා. අපි නිදහස් සභාවට යනවා කියලා. තව පාසලකින් අපේ ඇප්ලිකේෂන් එකට කිසිම රිප්ලයි එකක් අපිට ඇවිල්ලා තිබුණේ නැහැ. හැබැයි ශලෝමිය බෞතිස්ම කරලා තිබුණේ මෙතෝදිස්ට. මට මතකයි පුද්ගලයෙක් කියනවා ළමයා මෙතෝදිස් සභාවේ සන්ඩේ ස්කූල් යනවාද කියලා ඇහුවොත් යනවා කියලා කියන්න කියලා. ඒතර මම කිව්වා මම මේ පුද්ගලයාට කිව්වා එහෙම කියන්න බෑ. මම යන නිදහස් සභාවේ සන්ඩේ ස්කූල් එකට තමයි දරුවා සහභාගී වෙන්නේ. ඒ අවස්ථාවේ කියලා කියනවා කියලා තමයි මම ඒ පුද්ගලයාට කිව්වේ. ඒ වගේම ඉන්ටර්විව් තවසේ ප්‍රින්සිපල් සාරියත් අපහසුයෙන් ඇඳගෙන වගේ ඇවිල්ලා තිබුණේ. ඇවිල්ලා ඔහු ගොඩක් මහන්සිත් ස්වභාවයෙන් හිටියේ. කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ළමයාව සයින් කරා, ළමයාව ඉස්කෝලේට ගත්තා. ඉතින් මේ වගේ සමහරවිට අපි ඒ වෙලාවේ ඇදහිල්ලෙන් සමහරවිට දුරලා ඉන්න පුළුවන් අවස්ථාවක් වෙන්නේ. ඉතින් මොකද පාසලක් වෙන අපිට තිබුණේ නැහැ. දුව මේ වෙලාවේ දාන්න. ඒක තමයි අපිට දාන්න පුළුවන් උනේ. දෙවියන් වහන්සේ කිව්වා කෙලින්ම දුව යුනිවර්සිටි එකට දාන්න කියලා. ඒ වගේම ඒ හඬට කීකරු වෙලා ඒ පියවර ගත්තා. ඒ වගේම පුතාව දෙවියන් වහන්සේ කිව්වේ කතෝලික පාසලට දාන්න කියලා. අපි ඒ පාසලට දැම්මා. ඉතින් මේ දේවල් අපේ ජීවිතේ අපිට ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න උන අවස්ථාවල්. අපි දන්නවා ළමයෙක් ඉස්කෝලේට දාද්දි කොච්චර පීඩනයක් තියෙනවද කියලා දෙමාපියන්ට. අර ඉස්කෝලේට දාන්න පුළුවන් වේද, මේ ඉස්කෝලේට දාන්න පුළුවන් වේද කියලා. අදටත් සමහරවිට නිදහස් සභාවලට යන පුද්ගලයන්ට මේ ළමයි පාසල වලට දාද්දි මේ පීඩනයට ලක්වන වෙලාවල් අපිට දකින්න ලැබෙනවා. හබක්කුක් 2:3 මෙසේ කියනවා මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාද වේ. ඒත් එය බොරු නොවි ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටපන්න. මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවා ඇත. එනිසා දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ට කතා කරොත් යම්කිසි දෙයක් ගැන ඒ ගැන ඇදහිල්ලෙන් ඉන්න සමහරවිට ප්‍රමාද වෙයි. හැබැයි දෙවියන් වහන්සේ මේ හබක්කුක් 2:3 පරිදි ඔබට උත්තරය අනිවාර්යෙන් පැමිණෙනවා. ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් දීවත් වේ. සියලු දෙනාට යේසු පිහිටයි.